හයි ඔන්න ඉතින් හැමදාම කවි සින්දු ගැන වීඩියෝ ගැන අපි පොඩි වෙනසකටත් එක්ක කොළඹ ඉන්ටර්නේෂනල් බුක් ෆෙයාර් එකට ගිහිල්ලා චූටි ව්ලොග් එකක් කරගෙන ආවා. ඉතින් අපි මේ මුලින්ම පාරෙන් එහා පැත්තේ ඉන්න හේතුව තමයි අපි වෙනදට නම් බුක් ෆෙයාර් එකට ඇතුළට ගිහින් ඒ පැත්ත ඉවර කළා තමයි අනිත් පැත්තට එන්නේ. මේ පාර පොඩි වෙනසකටත් එක්ක අපි මුලින්ම මේ පැත්ත බලලා ආවා. මේ පැත්තේ කොස්මෙටික් තිබ්බා, ෂූස් තිබ්බා, ඒ වගේ දේවල් තියෙනවා. පොත් නම් තිබ්බේ නෑ ඉතින්. ඔන්න ඉතින් අපි දැන් බුක් ෆෙයාර් එක ඇතුලේ ඉන්නේ. අපි යනකොට වෙලාව 11:00ට විතර ඇති. මේ වෙලාවේ නම් ලොකු සෙනගක් හිටියේ නැහැ. අපි මන්ඩේනේ ගියේ. ඉතින් ඒක වීක් ඩේ එකක්. වීක් ඩේ එකක් නිසාත් වෙන්න ඇති. උදේවරුේ නම් ලොකු සෙනගක් හිටියේ නැහැ. හැබැයි උදේවරු අවසරන් ටිකක් ඉතින් හිටියා. අපි ඇතුළට යනකොට අපිට මේ හරියටින්ම බැංකින් සයිඩ් එක හම්බෙනවා. එතකොට බැංක් සම්බන්ධ මොන හරි දේවල් කරගන්න තියෙනවා මෙතනදිම කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ටිකට් ගන්න තමයි ඇතුල් වුණේ. ටිකට් ගන්න තැන ස්ටුඩන්ට්ස්ලාට කැම්පස් ස්ටුඩන්ට්ස්ලාට නර්සින් කෝසස් වගේට ෆ්‍රී හම්බෙනවා. අනිත් අයට රුපියල් 20ක් ගෙවන්න ඕනේ. අපි තුන්දෙනා ටිකට් තුනකුත් අරගෙන දැන් මේ බුක් ෆෙයාර් එක ඇතුලේ ඉන්නවා. මෙතනදී අපිට මෙන්න මේක මාරු මේක කිඩ්ස් කෝන එකක්. මමත් ඉතින් පොඩ්ඩක් ඔළුව දාලා ආවා. එතන චිත්‍ර අඳින්න පුළුවන් පොඩි අයට. පොඩි හරි ෆනි වැඩ වගේක් තියෙනවා. ඒකත් අපි පොඩ්ඩක් බලලා දැන් අපි බුක් ෆෙයාර් එක ඇතුලේ හෝල්ස් වලට යන්න තමයි රෙඩි වෙන්නේ. මෙතන තියෙන පොඩි බිස්කට් දෙන මොකක් හරි එකක් අපි ඇතුළට නම් ගියේ නෑ. අපි පොත් බලන්න යන්න ඕන නිසා ඒක මිස් කළා. මේ එතන ෆ්‍රී බිස්කට් දෙන මොකක් හරි එකක් තමයි තිබ්බේ. සෙනග නම් හිටියේ එතන. හරි ඉතින් ඒ හරිය පහු කරලා අපි ඇතුළට ආවා. මෙන්න මෙතනදී ආපන ශාලාව හම්බෙනවා. මේක තමයි BMICH එකේම තියෙන ආපන ශාලාව. ඔන්න ඒ හරියත් අපි පහු කළා. ඉස්සරහට එන ගමන් තමයි ඉන්නේ. අපි මුලින්ම ගියේ බාගේන් සයිඩ් එකට. බාගේන් කියලා කියන්නේ පොත් අඩුවටම ගන්න පුළුවන් තැනනේ. එතන හෝල් නම්බර් N වල තමයි බාගේන් එක තියෙන්නේ. තව මට විශේෂ දෙයක් අමතක වුණා. ටිකට් එක ගන්න තැනදී ඔයාලා මැප් එකත් ඉල්ලගන්න. මමත් මැප් එක ගත්තා. මේ මං ඒකේ පොඩි වීඩියෝ එකකුත් ගත්තා. අපේ අයියාගේ අත පේනවා කියලා එයා එක කපලා. සොරි ඉතින්. මෙතන ගොඩගේ එකේ තියෙනවා 50%ක ඩිස්කවුන්ට් තියෙනවා එතන. එතකොට මේ තියෙන ඉංග්ලිෂ් පොත් එහෙම හරිම ලාභයි. 50%ක ඩිස්කවුන්ට් තියෙනවා 500 700 800 වගේ ප්‍රයිසස් වලට මේ පොත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉංග්ලිෂ් පොත් ගන්නව නම් එයාලගේ සයිට්ස් වලට ගිහිල්ලා පොඩක් රිවිව් බලලා එන්න. හරි ඊළඟට අපි මේ ඉන්නේ SPC එක්සයිස් බුක් ගත්ත තැනට. මෙතන මම විස්තර කියනවා මං අන්තිමට ගත්ත දේවල් වල වීඩියෝ එකක් කරනවානේ. එතනදී එක්සයිස් බුක් ගන්නවා නම් මෙන්න මේ SPC කියන එක හොයාගෙන යන්න. එතන තමයි පොත් මම ඇනලයිස් කරලා බලපු විදිහට අඩුවටම පොත් ගන්න හම්බුනේ. ඉතින් කොලෙත් හොඳයි, පොතත් හොඳයි, වගේම මිලෙන් ගොඩක් අඩුයි. හරි ඉතින් ඒ හරිය පහු කරලා අපි මේ ඉස්සරහට ආවා. මෙතන තියෙනවා අලුතෙන් හදපු හෝල් එකක්. ඒ කියන්නේ අපි ගිය අවුරුද්දේ බුක් ෆෙයාර් එනකොට මේ හෝල් එක අපිට හම්බුනේ නැහැ. මේ හෝල් එක අලුතෙන් හදපු එකක්. ස්කූල් මේට් හෝල් එක තමයි ඒකට දාලා තියෙන්නේ. හෝල් නම්බර් D. ස්කූල් මේට් එක ඇතුළට අපි ගියා. ඒ හරියට යනකොට නම් සෙනග සෑහෙන්න හිටියා. ටිකක් තදබදි වැඩි. මෙන්න මේ ස්කූල් මේට් එකේ පුංචි කීරැක එකක් තියෙනවා. හරිම කියුට්. නෝට්බුක් එකක් තියෙන පොඩි කීරැක එකක් රුපියල් 60ක් වගේ උනේ. මත් ගත්තා. ඉතින් ඔයාලා කැමති නම් ගන්න. ස්කූල් මේට් එක ඇතුලේ තමයි මේ හැම එකක්ම තියෙන්නේ. ඒ කියන්නේ ඒ හෝල් එක ඇතුලේ තමයි මේ බුක් පබ්ලිෂර්ස් ටික තියෙන්නේ. ඉතින් අපි පහු කරගෙන යනවා. අපේ අම්මට පොත් වගේක් ගන්නත් අපි මෙතෙන්ට ආවා. එයා හරිම කැමති පොත් කියවන්න. ඉතින් එයා තමයි කියවන පොත් සෑහෙන්න ගන්න. එයා බලන පොත් හරි අපි ඒ සයිට් එකත් පහු කරලා එහා පැත්තට ගියා දැන් මේ. ඒ කියන්නේ ඒ හෝල් එකේම ඉස්සරහා ඒ වගේම තව හෝල් එකක් තියෙනවා. එතන ඒක ඇතුළේ පබ්ලිෂර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඔන්න ඒ හරියත් පහු කරගෙන ඉස්සරහට එනවා. හරි ඔන්න අපි ඇතුල් වෙන්නේ තව ස්ටෝල් එකකට. මේකේ තියෙනවා ස්ටේෂනරීස් එහෙම ගන්න පුළුවන්.
එක්සසයිස් බුක් එහෙමත් තිබ්බා 30% ඔෆර් එකක් තියෙනවා. පර්ස් වර්ග තියෙනවා. ඔන්න ඔය පොත මට විශේෂ පොතක්. මම ගත්තා. ඕක කමටහන් කියන පොතක්. හරිම ලස්සනයි. නිසදැස් තමයි තිබුණේ. ආසාවට ගත්තා. ඔන්න අපි මේ හෝල් එක පහු කරගෙන මේ හරියදී තියෙනවා අරටුව කියලා හෝල් එකක්. මේ හෝල් එකේ හරිම කියුට් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. කැමති අයට ෆොටෝස් ගහන්නත් පුළුවන්. මේකේ හරිම ලස්සන බුක් කලෙක්ෂන් එකක් තියෙනවා. මේ ශාරුක් ඛාන්ගේ මේ පොතකුත් තියෙනවා. ඒක ලස්සනයි කියලා ගොඩක් අය කිව්වා. මම නම් බැලුවේ නෑ හැබැයි. මේ පොත හරි ලස්සනයි හැබැයි. ඉන්ටර්ෆේස් එකත් හොඳයි. ඇතුළත් හොඳ. මම ගත්තේ නෑ. අපි අරටුව ප්‍රකාශනය ඇතුළේ ටිකක් වෙලා ඉඳලා ඔන්න ඉස්සරහට එනකොට මම කැමතිම ස්ටෝල් එකක් මට හම්බුණා. මේක ආර්ට් කරන අයට ගොඩක් වැදගත් ස්ටෝල් එකක්. මේකේ තියෙනවා මැන්ඩලා ආර්ට් වලට ඕන දේවල්. ඒකට කලර් ක්‍රාෆ්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියලා තමයි හෝල් එකේ නම. මෙතන හැම දෙයක්ම වගේ තියෙනවා. ෆැබ්‍රික් පේන්ට් පවා, පින්සල්, කලර්ස්, වෝටර් කලර්ස් ගොඩක් දේවල් මේකෙන් ගන්න පුළුවන්. මමත් සෑහෙන දේවල් ඒකෙන් බැලුවා. මේ ඔයාලටත් ඒ වගේ ආර්ට් සයිඩ් එකට අවශ්‍ය දේවල් පෙන්සිල් එහෙමත් තියෙනවා. දේවල් ගන්න ඕන නම් පොඩක් ඔය කෝණයකට ගිහින් බලන්න. ඔයාලට මේ හැම දෙයක්ම එකෙන් ගන්න පුළුවන්. හරි ඔන්න අපිට විශේෂ කෙනෙක් හම්බුණා. මෙයා ලයිව් පෝට්‍රේට් ඩ්‍රෝවින් කරන කෙනෙක්. එතනදී අපි යනකොටත් එක්කෙනෙක් එකක් අඳින ගමන් හිටියේ. හරිම ලස්සනයි. හරිම ලස්සනයි පෙන්සිල් ආර්ට් කරනවා. මමත් සෑහෙන වෙලා බලන් හිටියා ඒක අඳින විදිහ. මමත් පර්සනලි පෙන්සිල් ආර්ට් ලවර් කෙනෙක්. හරිම ලස්සනයි. මම ප්‍රයිසස් නම් ඇත්තටම ඇහුවේ නෑ. හැබැයි හරිම ලස්සනයි යාගේ චිත්‍ර. අපි ඉතින් බුක් ෆෙයාර් එක ඇතුලේ ඇත්තටම කිව්වොත් පැය 5ක් විතර හිටියා. ඔන්න ඉතින් බුක් ෆෙයාර් ගිහින් ඇවිල්ලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපි ගෙනාපු දේවල් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. මේ මෙතන තියෙනවා අපි කියවන්න ගත්ත පොත්. පිටිපස්සින් පිටිපස්සින් අපේ නංගි පොඩි සපෝට් එකක් දෙන්න. සපෝට් එකක් කොන මේ හරියට එන්න. හරි. මම පොත් වගේක් මේවා නම් ඉතින් මේ කතා කියවන්න පොත්. මේ අපේ අම්මා තමයි ගත්තේ ඔක්කොම. මේ වෙලාව මට කියවන්න වෙලා නැහැ. ඉතින් ඒ හින්දා මේ තියෙන්නේ කියවන්න ගත්ත පොත්. මේ ඔක්කොම. ඔය අනිත් පැත්තේ මේ ඔක්කොම බාගෙන් ඉඳන් තමයි ගත්තේ නේ. ඉතරක් තියෙනවා. මම මේවා ගැන නම් පස්සේ විස්තරයක් දෙන්නම්. මොකද මේක කළොත් එහෙම වීඩියෝ එක දික් වෙනවා. ඒක බලන්න හිතෙන්නේ නැහනේ. ඒ නිසා මම පස්සේ ගැන එක්ස්ප්ලেইন එකක් දෙන්නම්. ඔය තමයි මේ කියවන පොත්. බාගෙන් එකේ ඉංග්‍රීසි සිංහල දෙකටම 50 ගානේ ඩිස්කවුන්ට් හම්බුණා. ඊට පස්සේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේවා එක්සර්සයිස් බුක්. අපි ඒවා නම් ටිකක් ගත්තනේ. මේවා මේ මෙතන තියෙනවා මේ තමයි අපි ගත්තේ SPC කියලා. මේ තිබ්බටින් ප්‍රෝමේට් එක මම ගොඩක් තියෙනවා. මේකෙන් තමයි අපිට අපි මුලින්ම අර මම විස්තර විදිහට කියනවා කොහොමත් මේ මොකද මම ඒ වීඩියෝ එකට කලින් මේක කරනවානේ. ඒ නිසා මට ඒක කියනවා හරියටම මේ තැන එකයි කියන්නේ නැහැ. මේ මම කියන්න ඔළුවේ තියාගෙන දේවල් ටික කියන්නේ. මේවා එක්සර්සයිස් බුක් මේවා අපිට අඩුවටම හම්බුනේ මේ SPC කියන බ්‍රෑන්ඩ් එකේ. මේ වගේ මේකේ පිටුත් හොඳයි. මම විස්තර පස්සේ කියන්නම්. මෙතන පොඩ්ඩක් කියන්න ඕන දේවල් ටික විතර කියන්න. මේ තියෙනවා අපේ අර කටුවඩ කොළ කියලා කියන්නේ ඒවා. මෙතන තියෙනවා ෂීට්ස් 200ක්. බන්ඩල්ස් දෙකක් 400 තියෙනවා. මේකත් ඉතින් අර අනිත් තැන් එක්ක සාපේක්ෂව බලුවම මෙතන තමයි මම හිතන්නේ අපිට අඩු ගන්න මම ගත්තේ මේවා අපේ අයිට. මේ තියෙන්නේ ඉතින් එක්සර්සයිස් බුක් මේවා CR කලින් තියෙන පොඩි ඒවා CR. ඕවා තමයි පොත් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ස්ටේෂනරි. මේ තියෙනවා කලර් පෙන්ස්. ඊට පස්සේ මේ මොනවද? බ්ලූ පෙන්ස්. මේක මම බොක්ස් එකක් ගත්තා.
මම සාමාන්‍යයෙන් පෑන් එකතු කරන්න කැමති කෙනෙක් පොඩි කාලේ ඉඳලා එකතු කළා. ඉස්සර ඉඳලා අයිස්ක්‍රීම් පෙට්ටි ගණන් පෑන් තිබිලා තියෙනවා. ඉතින් ඒ ආසාවට නෙමෙයි මේ නම් ගත්තේ ඉතින් ඕනෙකමට. මේ පෑනත් හොඳයි. මම මේ වගේ ප්‍රයිස් එක සම්පූර්ණ විස්තරයක් මම වෙන වීඩියෝ එකකින් හෝ මම අනිත් වීඩියෝ එකේදී කියන්නම්. මේ මොකද ලොකු විස්තරයක් තියෙනවා මේවා ගැන කියන්න. මේක බ්ලූ එකක්. මේකේ අනිත් කලර්සුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලැක් රෙඩ් ඒවත් ගන්න පුළුවන්. පෙට්ටි ගන්න ඕනේ නැහැ නිකන්. කියන්නනේ. ඒ නිසා මම බ්ලූ විතරයි බොක්ස් එකක් විතර ගත්තේ. මම මේකේ ප්‍රයිස් එක කියන මේක 750. මේ එක එක තැන්වල තියෙනවා. සමහර තැන්වල නම් 1000 වගේ වෙලා තිබ්බා. මේ ඉතින් අඩුවටම හම්බුනේ මෙතන තමයි. ඉතින් පැනත් හොඳයි. අවුලක් නැහැ. මේ තියෙනවා ඉතින් රතුයි කළුයි. රතුයි කළුයි වැඩිපුර ගත්තේ නෑ. ඒවා ඉතින් ඕනේ වෙන්නේ නෑනේ. මේ පෑන් එකත් අපිට 15 ගානේ තමයි හම්බුනේ. මේ 15 ගානේ හම්බුනේ. පෑන හොඳයි. මේ ස්පීඩ් කියලා බ්‍රෑන්ඩ් එකක් නේද? අවුලක් නෑ. ඒක 15 ගානේ හම්බුනේ. ආයි ඉතින් ස්ටිකි නෝට්ස් වගේක් ගත්තා. ස්ටේප්ලර්ස් ගත්තා. ආයි මේ රූලර් එකක්. මේ ඉතින් highlight, pencil, cutter, eraser, transparent purse එකකුත් ගත්තා. ඔය දේවල් ටික තමයි තියෙන්නේ. තව පොඩ්ඩක් තියෙනවා පොත් ටිකක් තියෙනවා. මම ඒ ටික නම් බෑග් එකේ තාම අරගෙන නැහැ. මේ ඉතින් මේවා තමයි අපි ගත්ත දේවල්. එතනයි. හරි. ඉවරයි නේද? වහන්න.